ඔයානේ නිකම් පළයකෝ යන්න. තෝක හිතේ තෝගේ මූණ දිහා ගෑනු බලනවා කියලා. අම්මා දවසම TikTok බලනවා. කවුරු හරි ගෙදරට ආවම කියනවා මම නිසා වැඩක් කරගන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කිඳිරි ගන්න නම් එපා. මහත්මයා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද? මොන බම්බුවද? ඔහොම නීතියකට යන්නේ. අයිටාවා මම thank you වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. අනේ පුතේ ඔයා ඇයි මේ උදෙන්ම නැගිටලා? අද අපේ අම්මටයි තාත්තටයි O level exam නැන්දේ. ඇයි පැටියෝ ඔයා අම්මිගෙන් කුක්කු බොන්නේ නැත්තේ? තාත්තා කිව්වා අම්මි කුක්කු තිත්තයි කියලා. අයිටාවා මම thank you වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. ඔබතුමා ගිහිල්ලා කංකතන්තුරේදී නල්ලමා කියලා අහන නල්ලමා අර්සි ඉල්ල මාව් ඉල්ල උප්පු ඉල්ල නල්ලමා මගුල තමයි නල්ලමා කියලා අහනවා. ගිහිල්ලා යාපනයේ ගිහිල්ලා ඒවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනේ කරපු හැටි, ඉතාලියේ කරපු හැටි කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. බබා ඔයා කවුද? මම තමයි නැන්දගේ පණ. ඔයාව අස් කරනවා උයන ගමන් කන නිසා. කරුණාකර ලොක්කා මාව අස් කරන්න එපා. මට ඉස්කෝලේ යන වයසේ දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා බලා ගන්න. පුතේ ඔයා අකමැතිම වැඩේ මොකක්ද? අම්මා කුක්කු තාත්තා බීලා ඉවර කරන වැඩේට නම් මම කැමති නෑ නන්ද. මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්න ඉඩ හදලා දෙන්නම්. එහෙමයි රටවල් හදන්න. මට මං අද කියන්නම්. අපේ තරුණයෝ හරි කැමති ජපානයේ බයිසිකලයක් ගේන්න. දෙන්නේ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව ඔබතුමා ගිහිල්ලා කංකතන්තුරේදී නල්ලමා කියලා අහන නල්ලමා අර්සි ඉල්ල මාව් ඉල්ල උප්පු ඉල්ල නල්ලමා මගුල තමයි නල්ලමා. රද්ද මොකද ලෂ්‍යද ගාන බලපන් උඹ ගාපන් ලැෂුනා ෂයිව චපලා ගියා සුදුන බඩව දෙලිලා ඔබ ගෙන ගියා හැදමයි මේ දරුවට පුළුවන්ද ජපාන්? පුළුවන්ද? අනතව නමයිව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයිෂිමස්. උප්පු ඉල්ල ඔන්නොමිල්ල. දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්දා ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගියේ උඩට ලුණු අරගෙන. සමහර ළමයි ලියන ගම මල්ලා පැනලා වටෙත් බලලා මන් දිහාද බලන්න. සමහර ලියනවා. සියල්ල කෙරියවක තියෙනවා. ලියන ගම මගුල ඉවර වෙන්නේවත් නැහැ. මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කරන්න. මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න. ඔබ යාචකයෙක් වෙන්න පුළුවන්, වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන්, ලිපිකරුවෙක්, ගුරුවරයෙක්, ධන කුවේරයෙක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කලිල් වෙන්නේ. ඇයි නා? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. මේ ඉරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්.
ගණන් නම් මට දී එකක් තියෙනවා. මට මේක 80000යි සමා වෙන්නේ. 6,80,000යි 16,80,000යි. අපිට මනුස්ස ස්වභාවය මේ අකුරක් ඉලක්කමක් එහෙම වෙලා කියවෙන්න පුළුවන්. මම සභාගත කරනවා උත්තරය සමා වෙන්න. හොඳයි සභාගත කරනවා. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. මොකද දැන් මට කිව්වා ලොන්ඩ්‍රි කාර්යයා මාළු කාර්යයා නාට්‍යාමි බොම්බයි මොටයි කාර්යයා මම ඒ කිව් තනතුරු හතරම බොහොම ගෞරවයෙන් බාරගත්තා. සංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතයේ පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරයේ දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානත්වය ගැන නෙමෙයි. චතුරාර්ය සත්‍ය තියෙන්නේ සත්‍ය තියෙන දුක ගැන. ඊළඟ දුක නැති කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය දැම්මා. එච්චරයි තිබුණේ. තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවා. අලන්තර කායික පාර රබ්බක බිහස් සහ බින්සි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියතරම නතර වෙනවා. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මම අහන්නේ චූටි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවද වල්ලාලියේ තට්ටු දෙකේ එකට ගහලා තියෙනවා. තට්ටු දෙකේ ගෙවල් වලට අලි ගහලා තියෙනවා දැකලා තියෙනවා. තට්ටු දෙකේ ගෙවල් වලට ගහන්නේ නැහැ නේ. ඇයි ඒ? අලි අයි මේ කපරාරුකම දිවිත්ති වලටම ගහන්නේ. අලි ගහන්නේ 15 පන්ති ඉන්න. එතන තියෙන්නේ පන්ති ප්‍රශ්නේ. එතුමල්ලා ඒ කාලේ අපේ අණ්ඩදායකේ ඉඳන් ගණන් කිව්වනේ යට ඇඳුමේ ඉඳන්. මද ඒ අණ්ඩදායක ඔබේ අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190. මුලිය නම් කරමදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සේ නිකන් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන ගහන්න එපා හත් පිලා වේ ගාල්ලේ අපේ අප්පුඩියා. ආම්ද්‍රෝ ගංජා ගහලා තියනවද? මොනවා? පිස්සුද? මම ගංජා ගහනද? ඈ ඔය කතාව උතන මම ඇදලා ගන්නේ. නැති ආම්ද්‍රෝ කියනවා. නෑ මම ගංජා ගහලත් නෑ ගංජා තිබ්බට මම කියන්නේ නීතිගත කළා. මේවා විදේශ විනිමය ගන්න තත්ත්වයක්. තමුන්නානේ මාකට බඩුවක් නේ. ඔහම කියනවාද? රණී! ඇයි මෙච්චර බය? You sit down, man. I brought you into politics. Shut up and sit down. ආරක් දැන් 3:00 විතර වෙනවා. මම වියදම් කරලා කිසිම දෙයකින් මගේ බබාලා දෙන්නට මගේ පුතාට 3:00යි. ඉතින් ඒ කාලේ ඉඳන් වගේ මම කිසිම දෙයක් වියදම් කරලා ඒ දෙන්නට අරගෙන දීලා නැහැ. මම ඇත්ත කියන්න ඕන නිසා මම ගිය අවුරුද්දේ කුර්තා බ්ලවුස් එකක් ගත්තා. ඊට අමතරව මමත් ඇත්තටම වියදම් කරලා දැන් මේ කොවිඩ් කාලේ ඉස්ස එක අතකින් ඒක හොඳයි. අපි ෂෙයා කරගන්නවා. ඒ කියන්නේ මට ෂෙයාරින් සිස්ටම්ස් තියෙනවා. අපේ යාළුවෝ ඉන්නවා. අපි සාරි බෙදා ගන්න. අඳින පළඳින ඇඳුම් වලට විතරක් නෙවෙයි. මගේ දුවට මගේ යාළුවෝ කිහිප දෙනෙක්ගෙන් ඒ කියන්නේ 3 දෙනෙක්ගේ බබාලගේ ඇඳුම් ටික එනවා. ඒතර අපේ බබාගේ ඇඳුම්, ඒ කියන්නේ දුවගේ ඇඳුම් තව 4 දෙනෙක්ට විතර යනවා. පුතාගේ ඇඳුම් 3 දෙනෙක්ගෙන් ලැබෙනවා. එහා ගෙදර ඉන්නවා. ඒ ෆැමිලි එකෙන් ඒ බබාලා දෙන්නම 3 දෙනෙක් ඉන්නවා. බබාලා දෙන්නෙක් අපේ දෙන්නට වඩා වැඩිමල්. පුතයි දුවයි. ඒගොල්ලන්ගේ ඇඳුමුත් එහෙම මේ. අයිටාවා මම thank you වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. මොකක්ද අමරබන්දු කිව්වේ? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ. Sit down. I am talking to your member. You sit down, man. I brought you into politics. Shut up and sit down. ගිහින් මං කාරෙන් එළියට කට්ටිය වට කෙරුවා වට කළා ගැව්වා ගානට මං කාරෙන් බැස්සා. බෑලා මං පාරෙන් එහා පැත්තට ගියා. යනකොට මේ කට්ටිය ඔක්කොම ආවා. ඇවිල්ලා මට දිගට අරගෙන පහර දුන්නා. පහර දුන්නාම මට කරගන්න දෙයක් මම බාන්ස් ප්ලේස් නෙමෙයි අතුපාරට ගියා. අතුපාරට ගියාම අතුපාරදී මං ඉරුණාට පස්සේ මේගොල්ලෝ මට හෙල්මට් එකකින් ඔලුවට තදබල ලෙස පාර දුන්නා ඔලුවට හෙල්මට්. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning,
extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. Birds, the kaputas go have hit the plane. When they take over, it will be a damage. So that is the damage to the even for the air. තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්න තිත හදලා දෙන්න. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම්. අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න. දෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව නෑ එහෙම කොහොමද කියන්නේ ජනාධිපති ජනාධිපතිවරයා ඔබතුමාගෙන් තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවේ මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් දුන්නා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන පූර්වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට එතකොට මම ඇමතිතුමාව කසාද බැන්දාලුත පාන්දර 2යි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට දඩිබිඩි ගාලා එළියට පැනලා ගත්තා වාහනේ මම කිව්වේ යන වෙලා එක පාරට මාස 8ක විතර දරුවෙක් හාමුදුරනේ එක පාරට මට කියනවා මේ දරුවා මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉඳලා කොහොම හිනාවක් ගිහිල්ලා ජය මාස 8 අම්මයි තාත්තයි කියනවා තාම මට අම්මා කිව්වෙත් නැහැ තාත්තා කිව්වෙත් නැහැ කියමු පළවෙනි වචනේ நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்ட பொட்ட அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடந்துட்டு கியாண்டோட சகோதர சகோதரி கூட வாழ வேண்டும். අවසාන වශයෙන් දැන් ඔබතුමා කතාවක් කිව්වා සුබද අසුබද කියලා. මං අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්ද පෝෂණයේ වැඩිවීම සුබද අසුබද? ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. ඒ නිසා තමයි ඇමතිතුමා මේ ආහාර දෙන්න පටන් ගත්තේ. රැකියා අහිමිවීම සුබද අසුබද? වැඩියාකයාව අසුබ නිසා තමයි දැන් කර්මාන්ත ශාලා පටන් ගන්න. දැන් ආයෝජනය ගේන්නේ. දුප්පත්කම වැඩිවීම සුබද අසුබද? දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20කට උරුමය අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ 2.5කට අපි ගෙයක් දෙන්නේ. තව මොනවද ඕනේ? මම තව එකක් අහනවා. මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්න නැතුව බය දුවන එක සුබද අසුබද කියලා. බබා ඇයි මේ දුවන්නේ? අනේ බලන්නකෝ අප්පා මේ මාමා චූකුරුල්ල කඩා ගන්න පැදුවනේ මං හැංගෙන්න යනවා